සාදරයෙන් පිළිගන්න YouTube channel එකට. ඉතින් අද මම ගෙනාවේ ඔයාලා මේ Vivo phone වල තියෙන බොරුව ගැන කියලා දෙන්න. හරිද? ඉතින් මේ බොරුව කියන්නේ ඔයාලා දැකලා ඇද්ද මේ දවස්වල අවුරුදු සේරුත් එක්ක යනවා. සමහර Vivo Y85 එක Y93 එක ඒ වගේ ෆෝන් යනවා 14 18 11 18 ස්පෙක් තියෙන 256 128 ස්පේස් එකක් තියෙනවා 6GB RAM එකක් තියෙනවා 8GB RAM එකක් තියෙනවා මෙහිමයි අර එහෙමයි කියලා මිලියම් පියර් 15 කැමරාවක් තියෙනවා කියලා 10 18 11 18 දෙනවා. ඉතින් මොකද්ද මේ බොරුව කියලා දෙන්න තමයි මේ ආවේ. ඉතින් සරලවම ගත්තොත් එහෙම මේ ෆෝන් වල තියෙන්නේ කස්ටම් ROM එකක් ගහලා හරියද? කියන්නේ Vivo කියන්නේ රීපබ්ලිෂ් කරපු ෆෝන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ ලොකු ඒවා ගැන මම දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් තියෙන්නේ ලක්ෂ ගණනකට යන Vivo ෆෝන් ඒවා ගැන මම දන්නේ නැහැ. මම කියනවා පොඩි ලෙවල් එක ගැන ඒවා ගැන මම ඒවා ගැන දන්නවා. මොකද මටත් තියෙන්නේ ඒකක්. මේක ගැන ගත්තොත් එහෙම 256 කියලා තියෙනවා. හරිද? කස්ටම් ROM එකකින් පෙන්නනවා. ඔයාලා PC එක නැත්නම් ඔයාලා වෙන ෆයිල් මැනේජර් එක ඩවුන්ලෝඩ් කරලා බලපුවම ඔයාලට තේරෙනවා. තියෙන්නේ 32GB නැත්නම් 64GB කියලා. ඒක RAM එක 2GB නැත්නම් 3GB. ඉතින් එතනම ලොකු බොරුවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එතන පට්ට ලොකු බොරුවක් තියෙනවා. එතකොට ඒක අංක 1. එතකොට මං ගත්ත Y85 එක හරිද? මං එතකොට 32 කියලා දැනගෙන ගත්තේ මට ඒ දවස්වල කරන්න දෙයක් තිබ්බේ නැති හින්දා. දැන් අවුරුදු එකමාරකට විතර කලින් ගත්ත Y85 එක 22කට 23කට වගේ ගත්තේ බජට් ෆෝන් හරිද? මට ඒ කාලේ වෙන ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මේකේ. ඊට පස්සේ මට ලෙඩක් ආවා මම ඇත්ත කියන්නේ හරිද? මට ලෙඩක් ආවා මේකේ charging port එකේ අර lock එක කියන එක මේක හිර වෙන්නේ හරිද? කියන්නේ මාස දෙකක විතර පාවිච්චි කරද්දී මේක කෙල්ල යනවා. flex එක ගාවින් මේ female port එක කෙල්ල යනවා. ඒකට මට ඒ ප්‍රශ්නේ ආවා. ඒතර අවුරුදු එකමාරක් විතර ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මට මේ ළඟදී ෆෝන් එක ලොක් වුණා. ෆෝන් එක ලොක් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ 아무දු ලොක් එකක් කියලා මම දන්නේ නැහැ මොකක්ද කියලා හරියට ලොක් වෙලා ෆෝන් එක රීසෙට් කරන්න උනා. රීසෙට් කරපු දවසේ ඉඳලා මේ මඟුලේ WhatsApp එකවත් හරියට වැඩ නැහැ. හරිද? මට ෆෝන් ෂොප් වලට ගියාට පස්සේ කියලා උඹ කොච්චර කාල කොහොම පාවිච්චි කරේ දැන් ඉන්න ෆෝන් වල WhatsApp එකවත් වැඩ නැහැ නේ කියලා. ඒ කියන්නේ 9000 10 18 14 18 13 14 ෆෝන් එක යනවා. මේක ඇති වැඩක් නැහැ. හරිද? රැවටිලා ගන්න එපා. ඒ ගැන දැනුත් කරන්න ගත්තේ. ඉතින් ඔන්න ඕක තමයි කේස් එක Vivo ෆෝන් වල ඇත්ත. කියන්නේ Vivo 85 13 18 18 11 18 දින ෆෝන් වල ඇත්ත. හරිද? මේක දැනගෙන මට පාට වෙන්න තිබ්බ කියලා දැම්ම. ඉතින් තව මොකා හරි රැවටෙන්න කලින් මේක කියලා දැම්මොත් හොඳ හින්දා. හරිද? දැන් අවුරුදු දෙකකට එකමාරකට කලින් ආව Vivo ෆෝන් අවුලක් නැහැ. හරිද? මාත් අවුරුදු එකමාරක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරා. මට දා රීසෙට් කරාට පස්සේ මේකේ WhatsApp එකවත් හරියට වැඩ නැහැ. ඒක ක්‍රෑෂ් වෙනවා. හරිද? මේක ස්ටේටස් එක දානවා වීඩියෝ එකක් සෙන්ඩ් කරන්න බෑ. අමුතවතුලට ගොඩක් තියෙනවා. එතකොට මේකේ charging ප්‍රශ්න තියෙනවා බැටරි අවුල් Y85 93 එකේ ඒවා ගන්න එපා අඩුවට තිබ්බා කියලා අතේ ෆොල්ලි කියන්නේ සල්ලි නැති කොල්ලෙක් ගිහලා ගන්න පුළුවන් 13000ට 10000ට 11000ට ගන්න එපා වටිනාකමක් නැහැ. හරිද? ඉතින් මේක දැනුවත් කරන්න වීඩියෝ එකක් ගෙනාවේ. තව වීඩියෝ එකකින් හම්බුනගදී